රස්සට ලේසියට අල තෙම්පරාදුවක් හදමුද? හෙලෝ මම ප්‍රසා. එන්න අලගෙඩි ටිකකුත් අරගෙන එන්නකෝ. හරි අද අපිට ඕනේ යනවා අල ලුණු කැලිමිරිස් ලුණු කුඩු. ඉතින් ඉස්සල්ලාම අලගෙඩි මෙන්න මේ විදියට සුද්ධ කරලා මේ හැඩයට කපා ගන්න ඕන. ඊට පස්සේ අපි වාජනයක් අරන් මේ විදියට දාගෙන පෑන් එකක් මෙන්න මේ විදියට අපි රත් වෙන්න තියන්න ඕනේ. මේ විදියට තෙල් ටිකකුත් දා ගන්නවා. ඊට පස්සේ ඒකට අපි අර අල ටික දාගෙන කැලිමිරිසුත් දාගෙන ඊට පස්සේ තමයි අපි ලුණු කුඩු ටික දාගන්නේ. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරලා වහලා තියන්න ඕනේ. ඉතින් අපි දැම්මම ලුණු දාන්නේ නැහැ. අපි පස්සේ තමයි ලුණු දාන්නේ. ඉතින් අපි පස්සේ ලුණු ටික කපා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි ටිකක් මෙන්න මේ විදිහට ෆ්‍රයි වෙලා තියෙනකොට පොඩ්ඩක් බලලා අපි ලුණු ටික දා ගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් අර විදිහටම හොඳට මික්ස් කරලා පොඩි වෙලාවක් වහලා තියන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට රසට අපේ අල තෙම්පරාදු එනවා. ඔයාලත් හදලා බලන්න මාර රසයි. ඉතින් මේ වගේ පළවෙනි වීඩියෝ එක මේ වගේ වීඩියෝ බලන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හදරේ බයි බයි.